මා ආදරේ කලම ඔව් මට පොඩි උදව්වක් අනිවාර්යයෙන් යන්න කරන්න පුළුවන් උදව්වක් නම් මම ඕන වෙලාවක කරන්න ලෑස්තියි. ලයිට්ස් ඔෆ් කරලා දෙන්න වැඩි නෑ පොඩ්ඩක් අඩු මට පේන්නේ නැති අපි මේ ශාලාවේ පොඩ්ඩක් විදුලි ආලෝකය පොඩ්ඩක් ලයිට් ටික දාන්න පොඩ්ඩක් බෝල් ටික බලන්න. බැලකෝනි මෙලෝදිය කිසි කෙනෙක් පේන්නේ නැහැ නිකන් අන්න යාරේ කොල්ලෝ මරු නියමයි thank you ඉස්සතින් ගෙදර ගියා වගේ මේ මුණු ටික දැකලා ආචාර සමාචාර කළා මේ ඉන්න පිරිස දිහා බලලා සතුටින් ගිහිල්ලා ඉන්න තරම් වාසනාවක් තවත් නැහැ එහෙම නේද ඒක නිසා මේ ගීත ලයිස්ට් වලට ඇතුළත් කරපු නැති ගීතයක් තියෙනවා. මේ ගීතය ශරීරයට ගායනා නොකළොත් පරිප්පු නැති හෝටලිය වගේ වෙනවා. කතාවද? දැන් අද අපේ පසුබිමින් යම් වාදනයක් දෙයි. ඔබ ඔට්ටු යොබට කියන්න පුළුවන් මේ ගීතය ශරීරයත් එක්ක එකතු වෙලා. මොකක්ද? සීතල පින්නේ. පුළුවන්ද? අසල නුන ඒ දුවා කැල මොකක්ද කරන්න කියලා ප්‍රශ්න. මොකද ගායකයා මං ගාව ඉන්නකොට මට තියෙන වගකීම සහ යුතුයකම තමයි. ඔහුගේ ගීත උල්පතින් එක එක ගීතේ ඔයලා මතක් කරලා දෙන්න එක නැද්ද? මොකද කියන්නේ? මේ මගේ මට තාම මිහිරි සුමිහිරි සංගීතය අධ්‍යක්ෂණය කරපු ස්කත් මගේ ආචාර්ය ඔබගේ ගෞරවය සහ සංගීත කණ්ඩායම මොකද ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේම ශබ්ද පරිපාලන විදුලි ආලෝකය ඒ කියන්නේ විදුලි ආලෝකයේ අඩු වැඩි කිරීමේ හැකියාව ඔබට තිබුණොත් ඒක කොහොම මනස්කාන්ත දර්ශනයක් වුණා මට නිසා ගොඩක් ස්තුතියි. ඔයද ඉන්නවද? ඉන්න තැනද? ඉන්න තැනකින් මේ සතුට ගන්න මගේ ආදරේ ගන්න. හරි ඔබ ලෑස්ති. ඔන්න දැන් ෂර්ටි වොයිස් එක. ඔබ දැන් මේ මොකක්ද? කවුරුත් තමන්ට නිකන් කතා කරන භාෂාවෙන් ගීත ගෙව්වේ නැහැ. ඒක තරම සතුටුදායක කාරණාවක්. ඔබට ප්‍රශංසා කරන්නයි මම මේ කිව්වේ. මට දැනෙන සතුට ඉරණම කරන්න බෑ.
ස්තුතියි ඔබට. ඉතින් මම වර්ස් එක කියලා ඕ නේ අපි කියනවා නෝමර කීයද ඉතින් මේකේ අපි ඊට පස්සේ පුංචි දවස්වල කිරිසෙල්ලා උදාද පුංචි දවස්වල කිරිසෙල්ලා මතකයි මට එවැනි දවස්වල සිතුවේ නැහැ මම මෙලෙසින් කුලසිතින් කුලනිතින් සිටියක් ඔබ පිළිබඳ සිත ඔබ මා නොදනීද බොහොම ස්තුතියි. තව එක ගීතයක කොටසක්. ආදරේ කියන ගීතය. ඒකෙන් ගීතම ඔක්කොම නෑ. උඩින් පටන් ගන්නේ ආදරේ. මොකද? මම නිකන් බැලී නිකන් දානවා පොඩි නිකන්. මම නොදන්නවා දේවා. ඉතින් කියන්න ආදරේ. කොටසක් චුට්ටි කරලා ඊ කොටහක්. ඉතින් කියන්න ආදරේ සිනාස්නාවගේ හදේ ලැබුම් ගනීවිදෙන් ඒ ඔයා මගේ ඉතින් කියන්න ආදරේ සිනාස්නාවගේ යහපත් කොහෙවත් ඔය ගීතයක් තියෙනවා ඉවර කරන්න. ඒ වගේම මේක විශේෂයක්. මම පොඩි පිනක් කළා තියෙනවා. මොකද ශ්‍රේණියේ ගීත ශ්‍රේණියෙම රචනා කරන්නේ, සංගීතවත් කරන්නේ, ගායනා කරන්නේ. දේවතුල චන්ද්‍රපාල එක ගීතයක් පිටස්තරයකට රචනා කරලා තියෙනවා. අනිත් ගීතය රචකයා මම. ඒ කියන්නේ ඔබට මම බොහොම ස්තුතියි. ඒක අපි එක දවසක් ගායනා කරමු. දැන් අපි ඔක්කොම දන්න අපේ පොඩි කාලේ ඉඳන් වෙච්ච සංගීත මතක් කරන ගීතය. මේක අපි ඔක්කොම ගායනා කරමු. ශරීරය වෙනුවෙන් ශරීරය වයිචාරිත පුරසි.
ස්තුතියි ආවම බොහොම ස්තුතියි යහපත් ප්‍රතිචාරය මට දුන්නාට මේ මගේ ජීවිතේ මහා හැඟීම්බර අවස්ථාවක් කළොම ඔබට බොහොම ස්තුතියි ඉදා ඉඳලා මාත් එක්ක බොහොම මිත්‍රශීලීව මාව අගය කරන ලිංගතු ගුරු ගෞරවයෙන් තබාගෙන විශේෂයෙන්ම මගේ ප්‍රොෆෙසර් බොහොම ස්තුතියි යන්න අවසරයි ජගත් සුගත් මනම් දැන් මට ලොකු ප්‍රශ්නයක් එනවා සමාවෙන්න සුගත් මේ ඉන්නවා ළඟ පොඩ්ඩක් වයරින් කළා තියෙනවා ඒක ඇත්ත මේ දක්ෂ තරුණ සංගීතයේ සංගීතඥයෙක් අපි ලොකු සංචාරයේ ගියා ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත නිකන් කියන්න පාකයක් එහෙම ගියා. එතකොට ඒ සියලු ප්‍රසංග සාර්ථක කරන්න මහන්සි වුණු සංගීතඥයෙක්. මම මොකද ඔහුගේ තරුණ වයසට මම ඒක අගය කරන්න ඕනේ. මොකද ඒකම තමයි මම බොහෝ විට කලුම් තරුණ ශිල්පීන් මම අගය කරලා තියෙන්නේ. එතකොට මෙතනත් ඉන්නවා හිමාය. ඉතින් ඔහු නිතාම සුගම ආදරණීය මට සංගීතය සැපුවා. මේක නොකිය යන්න හොඳ නැහැ නිකන් අයිබෝන් කියලා ඒ තරම් නැත්නම් ඔබට රසවත් ප්‍රසංගයක් මේ ලැබෙන්නේ. බොහොම ස්තුතියි. යන්න. මම කියන්නේ මේකෙදිත් මට ආලෝකය පොඩ්ඩක් අර පැත්තට මගේ අත් දෙක යවා ගන්න සපෝට් එකක් දෙන්න. විශාලව පොඩ්ඩක් ලයිට් එක කරනවා. ඒමත් හොඳයි කියලා හිතනවා. මේ නපුරු රයිස් ටිකක් තියෙනවා මෙතන. ආන්න ලස්සන. මාව බෙන්න ඕනේ නැද්ද නැක්කනේ. මට සිහිනයක් වාගේ මේ ඔබගේ ආදරේ ඔබ දන්නවා ඔබට මගේ තියෙන ආදරේ. කවදාද ආයේ ඉන්නේ හම්බෙන්න මායිති දිනුවන් ආසින්නේ හමුවන් ඔබේ තසින්. මේ ආදරේ කාටද කියලා ඒනනේ ඔක්කොටම බොහොම ස්තුතියි අපි සසාරා සුපිරි ගීතයක් ෂර්ලි බයිබල් කුලසිංහ. දැන් ඔබේ ආත්මසනාදී තමයි මගේ වාදනය කරන්නේ. අපේ වාදක මුලුව කවුද යනවාද? නම් ගම් සහිතව ගම් නම් නැහැ. නම් සහිතව මම හිතන ඔබේ ලේට කාවදින්න අද වාදනය කරා කියලා. කීබෝඩ් වාදකයා හරිදු චෛත්‍යරත්න.
flute and sex නෙමෙයි sex. සුකුන් පීරිස්. අපේ ගිටාර වාදකින් දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ප්‍රකාශ් රණසිංහ, අනිත් එක්කෙනා දිල්රුක් සමරදිවාකර. තව එක්කෙනෙක් ඉන්නවා බේස් ගිටාරේ වයින් ඩිලොන් චෑලත්. ඊට පස්සේ අපේ පර්කෂන් වයන්නේ ඩිලාන් නාගහවත්ත. චෙලෝ වාදකයා අවිපති උත්පල. The sound engineer, ශබ්ද පරිපාලකවරයා අසුන් ප්‍රියංග. ඒක මේ මොහොතේ මතක් කරනවා. ඉදික ඩයස් ටිකට් print කරලා දීලා තියෙනවා. ඒකම backdrop paintings ඔක්කොම එයාගේ කිසිදු මුදලක් අය කරගන්න නැතුව. මේක හොඳට පොසිටිව්. එතකොට තව ඉන්නවා ඩ්‍රම්ස් වාදකයා පැතුම් පෙරේරා. म्यूजिक डायरेक्टर साहब पियानो वादक सुगत हेट्टियारेच्ची अब आहार विसुगाने देखो वो मुझे करना है मित्र टीनोद उतनी दंका मुझे පාට් නෙමෙයි හොඳ පාට් එකක් කරන්න යන්නේ මම ඒක යාවේ තිබ්බේ මෙතනට කුෂා ගොඩවල් අපි මෙච්චර කාල ඉතාලේ ගිහුව වයින් වාදකෙක් කියලා විතරනේ අදහන්න එයා බස වයන හැටි දිරිමත් දෙන්න හොඳ අත්ලොස්නාලේ ශ්‍රීලංකාවේ දක්ෂ වයලින් වාදකයෝ තමයි හොඳම ගායකයෝ බවට පත් වෙලා තියෙන්නේ. මේ ඊළඟ එක්කෙනාද කියලා අපි දන්නේ. මවින් පෙරේරා, වික්ටර් රත්නායක, WD අමරදේව, එතකොට ටීඑම් ජයරත්න, අමරසිරි පීරිස්. මොකද මේ වයලින් එක පේන්න තත් නැහැ. ඉතින් තත් හදාගෙන වායර් වාදනය කරන්නේ. ඒගොල්ලෝ ඇත්තටම සුපිරි ගායකයෝ. අන්න ඒක හොඳම සාක්ෂියක්. තවත් කලින් අපි අහන්නේ යන්නේ ඇත්තටම ලෝකේ කුමන සංගීත භාණ්ඩයේ තිබ්බත් සඳහනක් තියෙනවා. හොඳම සංගීත භාණ්ඩය මිනිස් හඬ. ඒකට ප්‍රශ්නාර්ථයට මෙන්න මේ හඬ පරාසයක් එක්ක අද උ ගායනා කරන රොමැන්ටික් ඔපෙරා